ඔව්. මේ වෙද්දී අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දීලා තිබපු සටන් විරාමයේ අවසන් වෙන කාලය මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත දික් කිරීමකට ලක් කරලා තියෙනවා. එතකොට ඒකට හේතු විදිහට ඔහු දක්වනවා විශේෂයෙන්ම පාකිස්තානු ජනාධිපති සහ හමුදාපතිවරයා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් දැක්වීම සඳහා තමයි මේක කරන්න කියලා සහ තවත් කරුණක් ඔහු දක්වලා තිබ්බා. මේ වෙලාවේ ඉරානයේ ආර්ථිකමය වශයෙන් කඩා වැටිලා ඉන්නවා. ඉතින් ඔවුන්ටත් සහනයක් දෙන්න ඕන හින්දා තමයි මේ දිගු කිරීම කරන්න කියලා. එතකොට ඒකට දිනයක් ප්‍රකාශ කරලා නැහැ. මේ සාකච්ඡාවල යම් ප්‍රතිඵලයක් එනකල්ම මේ දිගු කිරීම කරනවා කියලා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේත් එක්කම යම් බලාපොරොත්තුවක් ලෝකෙට දැන් ඇති වෙලා තියෙනවා. මේක සාමයේ වැඩපිළිවෙලක් දිගට යයිද සාකච්ඡා සාර්ථක වුණොත් දිගු කාලීන සාමයක් ඇති වේද කියලා. නමුත් මගේ මතය නම් ඔය කරන්නේ යුද්ධයට දින ගැනීමක්. යුද්ධයකට මෙහෙයුමකට දින ගැනීමක් පමණයි ඔවුන් ඔය සිදු කරන්නේ. එහෙම මිසක් මේ සත්භාවයෙන් එහෙම කරන දෙයක් නෙමෙයි යෝග කියලා මම පැහැදිලිවම කියන්න කැමතියි. ඇයි මම එහෙම කියන්නේ? මට මොකක්ද එහෙම කියන්න තියෙන හේතු කාරණා? පළවෙනි හේතුව තමයි පීටර් හෙග්සෙත් ඔබත් සමහර විට දකින්න ඇති ඊයේ දිනේදී මාධ්‍යයට ඇවිල්ලා කියනවා අපිට ආරක්ෂක වියදම් සඳහා විශේෂයෙන්ම මේ මෙහෙයුමක් සඳහා ඩොලර් බිලියන 30ක මුදලක් අපිට අනුමත කරවා ගත යුතුව තියෙනවා කියලා. ඇමරිකානු රජයෙන් ඩොලර් බිලියන 30ක මුදලක් අනුමත කරවා ගත යුතුව තියෙනවා කියලා. එතකොට ඩොලර් බිලියන 30ක් මොකටද අනුමත කරන්නේ? මේ සාම සාකච්ඡා කෙරෙහි නම් ඔවුන්ගේ වැඩි නැඹුරුව තියෙන්නේ. එතකොට මෙතනදී මේ ඩොලර් බිලියන 30ක් කියන එකේ තවත් අදහසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 30ක් කියන්නේ ඔවුන්ගේ අදහස තියෙන සාමාන්‍යයෙන් දින 10ක වගේ මෙහෙයුමකට නැත්නම් සති දෙකක වගේ මෙහෙයුමකට තමයි ඔවුන්ගේ අදහස තියෙන්නේ. ඒකයි මේ ඩොලර් බිලියන 30ක් කියන්නේ. නැත්නම් දිගු කාලීන මෙහෙයුමකට වගේ නම් ඩොලර් බිලියන ඔයිට වඩා විශාල ප්‍රමාණයක් යනවා. එතකොට ඔවුන්ගේ අදහසක් තියෙනවා සාමාන්‍ය සති දෙකක වගේ මෙහෙයුමක් දියත් කරන්න. එතකොට ඒ සඳහා ඩොලර් බිලියන 30ක් අනුමත කරවා ගැනීමේ දැන් ඉදිරි කටයුතු කරනවා කියලා පීටර් හෙග්සෙත් ඊයේ මාධ්‍යයට ඇවිල්ලා කිව්වා. ඒත් එක මේ වෙද්දි අපි දන්නවා මේ රතු මුහුදට මෙහාට ඇවිල්ලා තියෙනවා ඇමරිකානු යාත්‍රා, ඇමරිකානු යුද නැව් සහ හෝමුස් සමුද්‍ර සංධියෙන් එළියට යන ඒ මුහුදු කලාපය දැන් මේ වෙන විට ඇමරිකානුවන් විසින් අත්පත් කරගෙන තිබෙනවා හෝමුස් සමුද්‍ර සංධියට එපිටින් තියෙන ජාත්‍යන්තර මුහුදු කලාපය. එතකොට ඒක අයිති නෑ ඉරානයට. ඉරානයෙන් එපිට තියෙන මුහුදු කලාපේ. එතකොට ඉරානයේ නැව් වලට මේ වෙද්දී එළියට යන්න දෙන්නේ නෑ. මේ හෝමුස් සමුද්‍ර සංධිය දිගේ ඇවිල්ලා එතනින් එළියට යන්න දෙන්නේ නෑ මේ ඇමරිකාව. එතකොට ඒ තවමත් ඒ කියන්නේ සාම සාකච්ඡා වලට මේ සූදානම් වෙන මොහොතේදී ඉරානය විසින් හිර කරගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි ඔබ සමහර විට දකින්න ඇති භාණ්ඩාගාර ලේකම්වරයා ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ඊයේ හෝ අද උදෑසන ප්‍රකාශයක් කළා. එතනදී ඔහු පැහැදිලිවම කියනවා ඉරානයට මේ කාග්දූපතෙන් දැන් ඔවුන්ගේ තියෙන මේ තෙල් එළියට අපනයනය කරන ප්‍රධාන මධ්‍යස්ථානය. එතකොට ඉරානයේ තියෙන ඔක්කොම තෙල් කාග්දූපතට ගෙනල්ලා එතන තෙල් ටැංකි ටික පුරවලා ඒ පිරිච්ච තෙල් වලින් තමයි නැව් වලට පටවන්නේ. එතකොට දැන් ඒ භාණ්ඩාගාර ලේකම්වරයා කියනවා ඉරානයට තවදුරටත් මේ කාග්දූපතේ ගෙනල්ලා තෙල් ටැංකි පුරවන්න පුළුවන් තව දවස් කීපයකට පමණයි කියලා. එතකොට ඒ කීපයෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ තෙල් නැව් වලින් නිෂ්පාදනය සමාන තෙල් ලින් වලින් නිෂ්පාදනය වන තෙල් ටික කාග්දූපතට ගෙනල්ලා පුරවන්න ඉඩ නැහැ. එතකොට අනිවාර්යෙන් ඉරානයට තෙල් ලින් ටික වහලා දාන්න වෙනවා. එතකොට තෙල් ලින් ටික ඉරානයේ ප්‍රධානම ආදායම් මාර්ගය තෙල් ලින් ටික වහලා දැම්පොත් ඉරානයේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. එතකොට මේ සඳහා තමයි මේ හෝමුස් සමුද්‍ර සංධියෙන් එපිටට ඉරාන් නැව් වලට යන්න දෙන්නේ නැතුව දැන් වහලා තියෙන්නේ. ඕක තමයි දැන් ඇමරිකාවේ අරමුණ. මොකද්ද? ඉරාන ආර්ථිකය කඩා වැටීම. එතකොට ඉරාන ආර්ථිකය කඩා වැටීම හරහා ඉරානය ධන ගැස්වීම. මේක තමයි අරමුණ. එතකොට මොකද්ද ඒ ධන ගස්සවලා දැන් ගිවිසුමක් සාම සාකච්ඡා එහෙන් යනවා. මෙහෙන් ඇමරිකාව ඉරානය හිර කරන්න හදන හිර කරලා මොකද්ද ඇමරිකාවේ අරමුණ? දැන් මොකක් හරි අරමුණක් ඉටු කරගන්නද මොකද්ද මේ අරමුණ? සමහරු කියන්න පුළුවන් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා වගේ මේ න්‍යෂ්ටික ආයුධ අතහරින්න ඕනේ. ඒ අත්හරෝණ එක තමයි මේ අරමුණ කියලා. පැහැදිලිව මම කියනවා ඉරානයේ න්‍යෂ්ටික ආයුධ අත්හරින එක නෙමෙයි ඇමරිකාවේ අරමුණ මෙතන.
මොකද ඉරානයේ න්‍යෂ්ටික ආයුධ හැදුවා හෝ අත්හැරියා හෝ කියලා ඇමරිකාවට කිසිම ප්‍රතිඵලයක් ලැබෙනවද? ඇමරිකාව ඩොලර් කීයක්වත් හම්බ වෙනවද? ඔබ මගේ වැඩසටහන් කලින් මේ බැලුවා නම් දිගින් දිගටම ඇමරිකාව මොකක් හරි මේ වගේ යුද මෙහෙයුමක් කරද්දී ඔවුන්ගේ අරමුණු දෙකයි තියෙන්නේ. එක්කෝ තෙල්ලින් අල්ල ගන්නවා නැත්තම් මහා ලෝක අර්බුදයක් ඇති කරලා ලෝකයේ අනිත් රටවල් ආර්ථික වශයෙන් කඩාවැටෙනවා. එතකොට ලෝකයේ අනිත් මුදල් ඒකක පහළ වැටෙනකොට ඊට සාපේක්ෂව ඇමරිකාවේ මුදල් ඒකක ඉහළ යනවා. එතකොට සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධනයක් ඇමරිකාවට හම්බ වෙනවා. මෙන්න මේ දෙක තමයි ඇමරිකාව කරපු හැම මෙහෙයුමකම අරමුණ. එක්කෝ තෙල්ලින් ටිකක් අල්ලගන්න නැත්තම් ලෝකයේ බහුතරයක් රටවල් වලට ආර්ථිකය කඩාවැටෙන විදිහේ බලපෑමක් කරන්න. එක්කෝ මේ දෙකෙන් එකක් නැත්තම් මේ දෙකම. දැන් මේ හෝමුස් සමුද්‍ර සංධිය මෙන්න මේ ගැටලුවේදී ඇමරිකාවට ওই දෙකම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මම කියන්නේ තවමත් මේ ඇමරිකාව මේ යන මෙහෙම තවදුරටත් ඉදිරියට කරගෙන යනවා කියලා. දැන් ඒ ඇමරිකාව දැන් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිවම මේ හෝමුස් සමුද්‍ර සංධියේ අර්බුදයක් ඇති කරලා ලෝකේ රටවල් වට්ටන එකනේ. ඒ වැට්ටීම හරහානේ දැන් අපි දන්නවා ඩොලර් ට්‍රිලියන 39ක් ණය පොලිය පියෝ ගන්න විදිහක් නැහැ. ඉතින් අර අනිත් රටවල් වැට්ටීම හරහා ඩොලරේ ඉහළ යන විදිහ මගේ වැඩසටහනක් තියෙනවා. ඔබට ඕන නම් බලන්න. යුද්ධයේ සැඟවුණු රහස කියන වැඩසටහනේ මම ඒක ලස්සනට පැහැදිලි කරලා දීලා දෙනවා. ඔබට ඒක අවශ්‍ය නම් ඒ දැනුම ගිහිල්ලා බලන්න. එතකොට පැහැදිලිවම අනිත් රටවල් වැට්ටීම හරහා ඩොලරේ යගේ ඉහළ යනවා. මෙන්න මේක තමයි මෙතනදී ඇමරිකාව ලබලා දීලා තියෙන ප්‍රමුඛතාවය සහ ඒත් එක්කම තෙල්ලින් ටිකක් අල්ලගන්න. එතකොට මේ දෙකෙන් එකක්වත් තාම සිද්ධ වෙලා නැහැ. දැන් අපි වගේ දුර්වල ආර්ථිකයක් තියෙන රටක් අරන් බලමු. අපේ ආර්ථිකයට තාම දැනෙලා තියෙනවද ඔය දේ? නැහැ. එහෙනම් චීනය, ඉන්දියාව වගේ මහා ආර්ථික තියෙන රටවල් වලට කොහොමවත් දැනෙලා නැහැ. ඒ හින්දා ඒ වගේ රටවල් වලට දැනෙන්න නම් අපේ වගේ ආර්ථික කඩාගෙන වැටෙන්න නම් මේක තව මාස 2-3ක්වත් අඩුම ගානේ ඉදිරියට අල්ලගෙන යන්න ඕනේ. ඒ හින්දා මම පැහැදිලිවම කියනවා තව මාස 6ක් ඇමරිකාව මේ ගැටුම අල්ලගෙන ඉන්නවා. තව මාස 6ක් මේක ඉස්සරහට අල්ලගෙන ඉන්නවා. ඔය සටන් විරාමයේ දික් කිරීමෙන් ඇමරිකාව බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ මෙහෙයුම ආරම්භ කරන සැලසුමක් තියෙනවනේ පැහැදිලිවම ඇමරිකාවට. ඒ සැලසුම ඒ අවශ්‍ය පරිසරය හදාගන්න එක තමයි දැන් ඔය කරන්නේ. එහෙම මිසක් මේ වෙන කතන්දර නෙමෙයි. එතකොට යම් හේකින් දැන් මෙතනදී ආර්ථිකයම කඩාගෙන වැටිලා ඉරානය යටත් වුණොත් අන්න එතනදී දැන් ඔවුන්ට අවස්ථාවක් එනවා ඉරානයෙන් තෙල්ලින් ටික දැහ ගන්න මොකක් හරි කිවිසුමකට එළඹෙන්න. 150 හෝ යම් විදිහකින් ඉරානයේ තෙල්ලින් ටික දැහ ගන්න එතනදී අවස්ථාවක් එනවා. දැන් මෙතනදී මොකද අපේ ඉරානයේ ආර්ථිකය කඩාගෙන වැටිලා ඉරානයේ යටත් වුණොත් යුද්ධයකට යන්නේ නැතුව යටත් වුණොත් පැහැදිලිවම ඇමරිකාවත් එක්ක ඉරානයට කිවිසුම් ගහන්න එනවා මේ තෙල්ලින් ගැන කතාවත් එක්කලා. මොකද යටත් වෙලා ඉන්න කරන්න දැන් කිසිම දෙයක් නැහැ ඒක. එතකොට එහෙම යටත් වෙන්නේ නැතුව යුද්ධ කෙරුවොත් ඇමරිකාවත් යුද්ධ කරලා අර විදිහට ලෝකයේම අර්බුදයට යන විදිහ අර්බුදයක් හදලා ලෝකයේම රටවල් කඩාවැටීමේ ඒ පියවරවල් දෙක තියෙනවා. එතකොට මේ පියවරවල් දෙක තමයි දැන් ඇමරිකාවේ අරමුණ වෙලා තියෙන්නේ. එතකොට මේ සාම සාකච්ඡා සාර්ථක වුණා කියලා ඇමරිකාවට ලැබෙන දෙයක් නැහැ. ඒ හින්දා තමයි මම පැහැදිලිවම කියන්නේ මේ යුද්ධය දැන් මේ පටන් ගත්තා විතරයි. මේ පටන් ගැනීම දිගින් දිගටම යනවා. ඒක තව දවස් කිහිපයකින් පටන් ගන්න පුළුවන්. දැන් ඇමරිකාවට ඕනේ දැන් මෙතනදී ඉරානයේ ලව්වා ප්‍රහාරයක් එල්ලගෙන ප්‍රතිප්‍රහාර දක්වන්න කියලාත් හිතනවා මේ යන රටාවත් එක්ක. කෙසේ හෝ වේවා මගේ නිගමනය එක්කෝ ඉරානයේ යටත් වෙලා ඉරානයේ තෙල්ලින් ටික බාර දෙන්න ඕනේ ඇමරිකාවට. නැත්තම් ගැටුමක් දක්වා ගිහලා මුළු ලෝකෙම අර්බුදයට යන තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. පැහැදිලිවම දැන් අපි ඉරානය ගැන අපිට තියෙන අවබෝධයත් එක්කලා ඉරානයේ කිසිම විදිහකින් යටත් වීමක් වෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ හින්දා මගේ තක්සේරුව අනුව නම් මම කියන්නේ මේක අනිවාර්යෙන් ලොකු යුද්ධ තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීමත් එක්කලා මෙතනදී ඇමරිකාව හිතුවට දැන් මේක ඇමරිකාවෙන් අර සුපුරුදු පරිදි කොවිඩ් වසංගත වගේ වසංගත ඇතිවෙලා ඒ ඇති වෙච්ච අර්බුද වලින් ලැබිච්ච වාසිය වගේ මෙතනින් ඇමරිකාවට වාසියක් හම්බෙයි කියලා ඇමරිකාව හිතුවට පැහැදිලිවම ඒ වගේ වාසියක් මෙතනදී ඇමරිකාවට අත් වෙන්නේ නැහැ. මොකද මෙතනද ඇමරිකාවට ඒ වාසිය අත් නොවෙන්නේ මේ වෙලාවේ හෝමුස් සමුද්‍ර සංධිය වැහුවොත් අනිවාර්යෙන් මැද පෙරදිග රටවල් යනවා අර්බුදයකට. එතකොට මේ අර්බුදයකට යාම තුල ඒ රටවලුත් දැන් කඩා වැටෙන්න පටන් ගන්නවා. එතකොට ඒ රටවල් තීරණයකට එනවා. දැන් මොකද
මේකට මූලිකම හේතුව මේ හෝමුස් සමුද්‍ර සංධියට ඇමරිකාව අත දාන්න මේ මැද පෙරදිග රටවල් එක්ක ඔවුන් ගිවිසුමක් ගහලා තිනවා ඇමරිකානු කඳවුරු ඒ රටවල් වල පිහිටවන්න. ඒ කියන්නේ ඔවුන් එතනදී ගිවිසුමේ ගැහුවේ අපි ඇමරිකානු කඳවුරු පිහිටවන්න ඔබේ ආරක්ෂාවට. ඒ කියන්නේ ඔබ ඩොලර් වලින් තෙල් විකුණන හින්දා අපි ඔබ ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන්න තමයි අපි මේ කඳවුරු ගහගෙන ඉන්නේ කියලා. එතකොට දැන් ඇමරිකාව මේ මැද පෙරදිග රටවල් වල ආරක්ෂකයා විදිහට පෙනී හිටියා. ඒක ප්‍රතිඵලයක් විදිහට මැද පෙරදිග රටවල් ඩොලර් වලින් තෙල් වික්කා. ඕකනේ ගිවිසුම. දැන් මගේ වැඩසටහන් තියෙනවා ඔබට බැලුව හැකි. ඔතනින් තමයි මේ ඩොලරය ලෝකේ අල්ලන්න පටන් ගත්තේ. දැන් මැද පෙරදිග රටවල් දැන් මේ අර්බුදය දිගටම ගිහිලා ඔවුනුත් බංකොලොත් වෙන්න පටන් ගන්නකොට ඔවුනුත් කල්පනා කරනවා දැන් මේ ආරක්ෂකයා ආපු මිනිහම දැන් අපිට මහා කරදරයක් වෙලා. මේ මනුස්සයාගේ මේ අවට මේ කඳුරු ගහගන්න ඉඩ දීපු හින්දා තමයි මැද පෙරදිගට මේ ඇමරිකාවට රින්ගන්න පුළුවන් වුණේ. ඉතින් මේ කඳුරු ටික ගලවගෙන යන්න කියලා අපි කිව්වොත් ඉතින් ආයේ මෙහෙට එන්න විදිහක් නැති වෙනවා. එතකොට මේ මැද පෙරදිග කලාපයේ ආධිපත්‍ය නැති වෙනවා කියලා අනිවාර්යෙන් ඇමරිකාවට පිටත් වෙන්න කියලා මේ අරාබි රටවල් කියනවා. මොකද දැන් ඇමරිකාව ඔවුන්ට කරදරයක් වෙලා තියෙන හින්දා. එතකොට ඒත් එක්කම අරාබි රටවල් යොමු වෙනවා චීනයට. දැන්ටමත් මම ඊයේ දවසේ ඔබට කිව්වා මතක ඇති එක්සත් අරාබි එමිරාජ්‍ය නිවේදනයක් සහ මේ ලිපියක් මගින් දන්වලා තියෙන ඇමරිකාවට මේ තවදුරටත් මේ විදිහේ යුදමය තත්ත්වයක් දිගට වර්ධනය වුණොත් ඔවුන් යුවාන් වලට මාරු වෙනවා ඔවුන්ගේ තෙල් විකිණිල්ල කියලා. එතකොට මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් ඇමරිකාව හිතුවට අර වෙනදා වගේ දැන් සුපුරුදු විදිහට ලෝකයේ අවට ආර්ථිකය කඩාගෙන වට්ටලා තමුන්ගේ ඩොලරේ සාපේක්ෂ වශයෙන් ඉහළ දාන්න. නමුත් දැන් මේකට විකල්පයක් විදිහට චීනයේ ඉන්න හින්දා ලෝකේ අනිවාර්යෙන් ඇමරිකාවට සිද්ධ වෙනවා මේ යුද්ධය කරද්දී මේ රටවල් ගන්න තීරණ වලට හිස නමන්න. ඒ කියන්නේ යම් හේකින් ඔවුන්ගේ කියන දෙයක් අහන්නේ නැතුව ඇමරිකාව දිගින් දිගටම යුද්ධ කරොත් අනිවාර්යෙන් ඔවුන් චීනය පැත්තට හැරෙනවා. එතකොට දැන් මෙතනදී අන්න ඒකයි මෙතනදී අර ලෝක යුද්ධයකට යාමේ අවදානමක් මෙතන තියෙන්නේ. ඒ රටවල් චීනය පැත්තට හැරුණොත් අනිවාර්යෙන් ඇමරිකාව දන්නවා ඇමරිකානු ආර්ථිකය කඩන් වැටෙනවා කියලා. එතකොට ඇමරිකාව තීරණයක් ගන්නවා චීනයත් එක්ක යුද්ධ කරන්න. එතකොට චීනය නිකන් නෙමෙයි එන්නේ රුසියාව වගේ තවත් රටවල් කිහිපයක් එක්ක සන්දානගත වෙන්නේ. එතකොට මේ සන්දාන දෙකක යුද්ධයක් මෙතනදී ඇති වෙනවා. පැහැදිලිවම මේ වෙලාවේ ප්‍රංශය වගේ රටවල් අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් එක ඇති කරගෙන තියෙන විරසකයත් එක්කලා ඔවුන් දැන් ඇමරිකාවෙන් අයින් වෙලා ඉන්නේ. ඇමරිකාවට දැන් යුරෝපීය රටවල් බහුතරයක් නැහැ ඔවුන් එක්කලා. ඒ හින්දා මේ සන්දාන ගැහිල්ලත් එක්කලා ඇමරිකාවත් එක්ක සන්දාන ගහන්න මේ වෙලාවේ කවුරුත් නැහැ ලෝකේ. ඉන්නේ ඊශ්‍රායලය විතරයි. නමුත් චීනයත් එක්ක රුසියාව ඉන්නවා, තව රටවල් ගණනාවක් ඉන්නවා. ඉතින් ඔබම කල්පනා කරලා බලන්න මේ සන්දානයක් ගැහුවොත් මේ පිරිස් දෙකට එකතු වෙන්න පුළුවන් රටවල් ප්‍රමාණය කොහොම වේද කියලා. ඒ විශේෂයෙන්ම උතුරු කොරියාව මේ වෙලාවේ ඔවුන් හරිම ආසාවෙන් ඉන්නවා යුද්ධයක් පටන් ගන්න කොයි වෙලේද කියලා. ඉතින් මේ වගේ දේවල් එක්කලා අනිවාර්යෙන් ඇමරිකාවට නියත පරාජයක් අත් වෙනවා කියන එක ඔබටත් පැහැදිලි ඇති. ඉතින් මෙන්න මේ தত্ত্বය ලෝක යුද්ධයක් දක්වා වර්ධනය වීමේ தত্ত্বයක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. ඉතින් මගේ නිගමනය නම් ඕකයි. කොහොම වුණත් අනිවාර්යෙන් විශාල මෙහෙයුමකට යාමේ සූදානමක් ඇමරිකාවට මේ මොහොතේ තියෙන බව නම් පැහැදිලි. ඉතින් ඉදිරි ලෝක තත්ත්වයත් එක්ක නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ස්තුතියි.